අතර මට නම් මේක හිතා ගන්න බෑ මෙච්චර ලොකු කැලයක් මැද මෙච්චර ලොකු ගම්මානයක් තියනවද කියලා. අතු අරමිනියා. මාරම ලස්සන දියැලක් ඉතින් මේක ඇවිල්ලා ගලමුදුන ගම්මානෙට පාමුඩෙන් තමයි මෙන්න මේ දියැල අපිට දැක ගන්න හම්බ වෙන්නේ. හරි අල්ලුවා. හරි. පරම්පරාවම පොළහෙන් පොළ තමයි තියෙන්නේ. දැන් ඒක කැලෑව ගලා බලන්න. දැන් කැලේට ඇතුළට ඉන්නේ. දැන් හසලක පැත්තට යන ගමන් වුණ අපි නැවැත්තුවා. ඉතින් උදේ ආහාරය ගන්නත් එක්ක උදේ ආහාරය අරගෙන අපි ඊළඟට යන්න හදන්නේ කෙලින්ම ගලමුදුන ගම්මානයට. අපි අද යනවා ගයිස් ගලමුදුන කියන ගම්මානයට ඇවිල්ලා මහියංගනය හසලකින් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේක ලොකු අපි පාරවල් දන්නේ නැහැ. ඉතින් පාරවල් අහගෙන තමයි අපි යන්නේ. ඉතින් ලස්සන ගම්මානයක්. මේ ගම්මානයට අති දුෂ්කර මාර්ගයක් තමයි තියෙන්නේ. මේ මාර්ගයේ අපි ඉතින් ගමේ කට්ටියකින් ඉතින් ගමේ පාරවල් අහගෙන කොහොම හරි දැන් අපි ගමට යන ගමන් තමයි දැන් මේ වීඩියෝ එක අපි කරන්නේ. ඉතින් එතකොට මේ ගමට තියෙනවා හසලක ඉඳන් කිලෝමීටර 20ක විතර එතනින් පස්සේ කිලෝමීටර 8ක් විතර යන්න තියෙනවා. වාහන යන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍ය ට්‍රැක්ටරයක් විතරක් වගේ යන්න පුළුවන් පාරක්. ඉතින් මේකේ ලොකේෂන් එක අපි පුළුවන් විදියට දාන්න try කරන්නම්. මැප් එක අපිත් බලාගෙන මැප් එක බලාගෙන ආවට මැප් එකේ පොඩි දෝෂ තියෙනවා. ඒ නිසා තමයි මැප් එක අයින් කරලා මේ ගමේ කට්ටියගේ මහගෙන යන්නේ අපි. මැප් එකේ આવොත් නම් ඉතින් පොඩි නෙමෙයි කියලා වෙනවා. අපිට කියලා වුණා. ඉස්කරයි තමයි. ඔව්. හැබැයි අර දුෂ්කර වුණාට මේ අර ස්වභාව සෞන්දර්යයෙන් ඉන්න මාරු විදිහට වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ මනසට මාර සැහැල්ලුවක් වගේ එකක් තියෙනවානේ. දකින්නකොට වාගේ ප්‍රාණගියන්ට කියා බලන්න පැයක් හරි කියයි. පස්ස කියන දේවල් අවත කියලා. ඔව් අපි බලන්න තියෙන මොනවද? කුරුවත් අතර තොරක්. ඔව්. දැන් මේකත් දන්නේ ඉතින් නකල්ස් කඳු වැටියේ නේද? බටු මුල්ල. ඈ? බඩු මුල්ලද ඉස්කෝලේ? බටු මුල්ලනේ. බටු මුල්ලද බටු ඔව්. ඒ තමයි. අපි යන්න ඕනේ දුම්ගොල්ල ප්‍රජාශාලාව ගාවට. මේ පරණ ගෙවල් වල මේ ගමේ ඕනම ගෙදරක බලන්න හැම ගෙදරකම ස්ටෝව් එකක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඕන මනුස්සයෙකුට ටිබන් හරි දාලා තියෙන්නේ. මනුස්සකම තියෙනවා මේ වේ. නෑ අපි දැන් ඉන්නේ හෙත් තියෙනවා. ඔව්. ඒ පැත්තෙත් තියෙනවා. ඉතිරිගම ඔය ඉස්සර මේ කාලුකුදියත් එක්ක ඒ ලස්සනයි එහෙම හදන කියක්. එහෙම නැතිනේ. ඔව් අර කියන්න බෑ. ඔව් ඔය තරින්ද බගුවන්. අපි මොකටත් අර වම් පැත්තේ අර යන එක්කනගෙන් අහමුනේ. අයියන් හැවොත් අර අයියන් හෙවොත් හරිය. මොකද්ද මේ කොහෙද? දුම්ගොල්ල ප්‍රජාශාලාව. අයියේ දුම්ගල්ල ප්‍රජාශාලාවට යන්න. එලිමද? ගොඩක් දුරයිද? ගොඩක් දුරයිද? ටිකක් ගන්න. කිලෝමීටර් සාමාන්‍ය 3ක් 4ක්. එච්චර නෑ. කිලෝමීටර් කිව්වද? හරිය. නැත්තම් අපි ආයි ගිහලා අහනවනේ. ඔව්. ඒ කිලෝමීටර් ගොඩක් සමහර නෑ පොඩ්ඩක්. කුඹුරු කැපුවම් පස්සේ අලි එනවලු ගමට. ඔව් නැත්තම් පහල කුඹුරු කාලා වෙරිලා යනවලු යන්නනේ. මේ ජෝටි බබාලා ගමේ ඉන්න උස්සල් නේ. ප්‍රජාශාලාව කවුරුනක් නෑ. ප්‍රජාශාලාව කවුරුන්නේ නෑනේ. නෑ නෑ කිලෝමීටරේ කියලා. ප්‍රජාශාලාව මේ ප්‍රජාශාලාව කිලෝමීටර් 3ක් කාගන්නද නේ? ප්‍රජාශාලාව ගාව ට්‍රැක්ටරේ තියනවා කියනවනේ. මෙන්න මේ පාරකින් තමයි එනවා ඇත්තේ. එතනට වැටෙනවාකුයි. හරිද? මේ පොඩි පාරක ඒකයි අරයා කිව්වේ. අර අතනින් මේ මේ පාරක වගේ දාන්න එතන එන්නේ. තමයි වැටෙන්නේ ටින්ගාලා යන්න පුළුවන් කියලා. හැබැයි මේ අපි ආපු වාරත් එක බලද්දි මේක යන්න පුළුවන් ඈ. පුළුවන්.
මැද කොහොමද දන්නේ නැහැ නේ. අයියර පස්සේ ආපු බයික් එක ආපු අංකල් කිව්වනේ බෑ කියලා. යකෝ අර පාරේ ආවනා. ඔව්. ඒක ඊට වඩා ලොකුට තිබ්බනේ. ඔය මේ නෑ ඔය පාර එන්න පුළුවන් වුණාට මල්ලි තැන තැන පාර පටුවිත් දන්නේ නැහැ. පටවිත් දන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ පාර මේ වෙන පාරෙන් දන්නේ නැහැ මේ පාරෙන් එන්න පුළුවන් කියන්නේ නැද්ද? මෙතෙන් එකනම් කරන්ට් එක තියෙනවා. මේකට කරන්ට් එක තියෙනවා. ඔව් උඩා ගමට නැත්තේ කරන්ට්. මේකෙදි වෙන ගමන්නේ. අන්න ඒකනේ වැඩේ ඉතින්. බලන්න අපේ ට්‍රැක්ටර් එක තියනවාද කියලා. මම 45යි. ගමට 12 වගේ 12 වගේ. මේකද ප්‍රජාශාලාව. අරතිය විදාශාලාව වෙන්නේ. ඒක තමයි මං හිතන්නේ අරක තමයි මං හිතන්නේ ප්‍රජාශාලාව නේද? අතර පෙන්න රෑනේ යාළුවෝ. ඉතින් යාට යනවාද? එතනින් දාම ප්‍රජාශාලාව මොකක්ද දන්නේ නැහැ. ඉතින් ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ දුම්ගොල්ල ප්‍රජාශාලාව ගාවට. ඉතින් මෙතන ඉඳන් අපිට අපි ආව වාහනේ අපි යන්න බෑ. ඉතින් එතන ඉඳන් අපි යන්න හදන්නේ මෙන්න මේ ගමේ තියෙනවා ට්‍රැක්ටරයක්. ඉතින් මේ ට්‍රැක්ටරේ කතා කරගෙන ඒ ට්‍රැක්ටරේ තමයි අපි මෙතන ඉඳන් ඒ ගමට යන්න හදන්නේ. මේ ගමට එනකම් පාර හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතකොට මෙතනින් ඇතුළට තමයි ඒ ගම තියෙන්නේ. ඒ ගමට යන්න තමයි පාර අති දුෂ්කරයි. ඒ කියන්නේ ට්‍රැක්ටරයක් යන්න පුළුවන් කියලා තමයි ගමේ අය කියන්නේ. ඉතින් අපිට යන ගමන් තමයි ඉතින් බලන්නේ ට්‍රැක්ටරයකුත් යන්න පුළුවන්ද බැරිද කියලා අපි බලමු. මේ යන ගමන් මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් කිලෝමීටර් 6ක් විතර යන්න තියෙනවා කියලා තමයි මේ පල්ලෙහා ගමේ කට්ටිය කියන්නේ මෙතන ඉඳන්. ඉතින් අපි බඩු ටික පටවගෙන ඉතින් ට්‍රැක්ටරේට නැගලා ට්‍රැක්ටරේ තමයි දැන් අපි යන්න හදන්නේ. ගයිස් එන්න අපි යන්නේ ගලමුදුන ගම්මානයට. දැන් ගලමුදුන ගම්මානයට යන්න ඉතින් ඊට දුෂ්කර ගමනක් තමයි තියෙන්නේ. කිලෝමීටර් 10ක් විතර යන්න තියෙනවා සම්පූර්ණයෙන්ම. අපි මේ කොහෙද අයි යන්නේ මේ ගලමුදුන ගමට නේද? ඔය ගලමුදුනේ ගමට මේ අපි දැන් මේ බඩු අරගෙන යනවා. ඉතින් මේ මොකද්ද මේ අපි දැන් කරන්න යන්නේ පොඩ්ඩක් කියන්න බෑ. දැන් අසරණ පවුල් කීපයකට මේ ජීලි සලාක වගේ දෙන්න තමයි යන්නේ නේ. ඔව් දෙන්න තමයි යන්නේ. අලුත් අවුරුද්දට. අලුත් අවුරුද්ද. එල thank you. යෝ අපි යනවා ගලමුදුන ගමට. මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන මම හිතන්නේ අති දුෂ්කර ගම්මානයක්. එහෙම නෙමෙයි දම්සර. ආයි මොනවද? මේ යන හැටි පේන්නේ නැද්ද? ලංකාවේ තියෙන අති දුෂ්කරම ගම්මානය මං හිතන විදිහට අපි මේ යන්න හදන්නේ ගලමුදුන ගම. ඉතින් ගියාට පස්සේ අපි ගලමුදුන ගමේ ලස්සන බලමු. එතකන් අපි මේ දුෂ්කර ගමන මේ විදිහට අපි ගමන් කරමු. මේ කැලේ මැදින්. අතු අරමෙනියා.
ඇත්තට මට නම් මේක හිතා ගන්න බෑ මෙච්චර ලොකු කැලයක් මැද මෙච්චර ලොකු ගම්මානයක් තියෙනවද කියලා. ඒ කියන්නේ මේක තනිකර වනාන්තරයක් සම්පූර්ණ වනාන්තරයක් මේ සම්පූර්ණයෙන්ම ලොකු රක්ෂිතයක් මං හිතන්නේ. ඉතින් මේ හැමතැනම බලපු තැන රක්ෂිතේ තියෙන්නේ. ඉතින් මේ රක්ෂිතේ තමයි මේ පාරක් කපලා තියෙන්නේ. ඉතින් පාරක් කපලා තිබ්බට මේක වාහනේ යන්න බෑ. එදන් ගිහිල්ලා තියෙන්නේ. මේ අපි ඉතින් පයින් යනවා. ට්‍රැක්ටරේ කට්ටිය එනවා. අපිත් එක්ක 15 දෙනෙක් විතර අපි මේ ගමනට අද සහභාගී වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් අය අපිට උදව් කරලා තියෙනවා මේ ගමනට මේ ගමේ ඉන්න අයට ඒ අලුත් අවුරුද්දට අවශ්‍ය බඩු භාණ්ඩ ආදිය පරිත්‍යාග කරන්න. ඔයාලට පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ වගේ ගමකට ඇවිල්ලා එයාට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් මහන්සියක් වෙන්න try කරන්න. දැන් මහන්සි ට්‍රැක්ටරේ මග ට්‍රැක්ටරේට පයින් යනවා තරම්වත් එන්න බෑ. ඉතින් ට්‍රැක්ටරේ බඩු ඔක්කොම පටවගෙන කට්ටියත් පටවගෙන එන්නේ. ඉතින් මම ඉතින් පයින් පොඩ්ඩක් ආවා. ඔයාලට මේ වීඩියෝ එක ගත්තේ ඒ අතරතුර. අපි බලමු ගමට ගිහිල්ලා ගමේ යන අතරතුර සුන්දරත්වය මම ඔයාලට පෙන්වන්නම්. ඉතින් ගලමුදුන ගම්මානට යන ගමන් ඉතින් නිදහසේ වාඩි වෙන්න තැනක් තිබ්බා මේ. පොඩක් වාඩිලා ඉන්නවා. දැන් මං ඉතින් ට්‍රැක්ටරයට කලින් චුට්ටක් ආවා. ඉතින් වීඩියෝ එකක් ගන්න ඕනින්ද. දැන් ඉතින් ට්‍රැක්ටරේ එනවා කට්ටිය ඔන්න මග බැහැලා කට්ටිය පයින් එනවා. සමහර කට්ටියක් මේ ට්‍රැක්ටරේ එනවා. ඉතින් ට්‍රැක්ටරේ මග කරකවල කොහොම හරි දැන් ඉතින් ඔන්න එනවා. ඉතින් විනාඩි 10ක් විතර ඉතින් මම මෙතනට වෙලා හිටියා. ඉතින් මේ එන්නේ අපිත් එක්ක අපේ ගමනට සහභාගී වෙන අපේ අනිත් කට්ටිය. ට්‍රැක්ටරේ ඇවිල්ලා දැන් බෑ කියලා පයින් එනවා කට්ටිය. ඉතින් ට්‍රැක්ටරේ මග එනවා. ආයිබෝවන්. ට්‍රැක්ටරේ එන්න බෑ වගේද? ට්‍රැක්ටරේ දැන් ට්‍රැක්ටරේට අපි තල්ලු දාගෙන ඉන්නේ. කට්ටිය තල්ලුවක් දාමු. ඉතින් ගලමුදුන්ට යන ගම තමයි මේ. Go. රෝදේ වැදිලා තියෙන්නේ. එහා පැත්තේ ගලකට හිටලා තියෙන්නේ. ගලකට හිටලා තියෙන්නේ. ඊට පස්සේ අරගෙන ගත්තොත් මොකද? තාවඩියා කරෙන් අල්ලා ගත්තොත් නෑ නේ.
Talwa. Oh. අපි ඇටරේට බඩු බඩරට ගියේ 9:00ට නේ 9:00 ගමන තමයි තාම මේ ඉන්නේ දැන් මම හිතන වෙලාව 11ට 11 පහවලද 11:30යි 9:00 10:00 11:00 දැන්ට පැය දෙකයි අපි ගලමුදුන්ට ගම්මානට යන අතරතුර මඟ තියෙන ස්ථානයක් තමයි මේ වීඩියෝ එකේ තියෙනවා බලන්න මාරම ලස්සන දියඇල්ලක් ඉතින් මේක ඇවිල්ලා ගලමුදුන ගම්මානට පාමුඩෙන් තමයි මෙන්න මේ දියඇල්ල අපිට දැක ගන්න හම්බ වෙන්නේ. මේ තියෙන පාර ඉතින් මෙතනින් යාට නම් මම හිතන පාර හදලා වගේ අපිට පේනවා. හරි අල්ලුවා. හරි. ආපොට්ටයි. නවටිකයි. ආපොට්ට. අවුලට. ඩයි ගන්න. බිස්මිල්ලා ඉන්නේ. ඉතින් ඔන්න ගයිස් අපි පැය දෙකමාරකට ආසන්න කාලයක් ඇවිල්ලා කොහොම හරි දැන් ඔන්න ගලමුදුන ගම්මානට ආවා. හරි එහෙනම්
සිංහල අවුරුද්දේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඒ ගමන අපි ගලමුදුන ගම්මානට මෙවරාවේ අපේ ගොවිතැන බතින් රට සොයස්ත්‍රීය කරන ආදරණීය අපේ ගොවි මහත්තුරු ආදරණීය නැන්දල මාවල පිරිසක් හොයාගෙන ඒ තමයි ඔවුන් කිසිදු කරදරයක් සමාජයට රටට නැතුව නිදහසේ අහිංසකව ජීවත් වෙන පිරිසක් හොයාගෙන අපි මේ අවුරුද්දේ කරන්නේ ඒ වගේ පිරිසක් එක්ක එකතු වෙලා අපේ අවුරුද්ද සමරන එක. ඒ තමයි අපි ලැබූ සතුට. දැන් අර මෛත්‍රීපා සීසන් ජනාධිපතිතුමා පස්සේ නකලස් එක සම්පූර්ණයෙන් මේ ලෝක නීතියක් දාලා ඉන්නේ. කමු වටේම මේ කණු ගන්නවා. දැන් අපි මේන් කරන්න කණු දාලා කමු වටේම මොකද දෙන්නේ? එළිය අත්තක් කපන්න බෑ. ගමට විතරක් අර ප්‍රමාණයක් වෙන් කළා ඒ ටික විතරයි දෙන්නේ. කලින් නැත්නම් අපි කරන්න බෑ. අත්මුරු පරම්පරාවම මේ ගොඩහෙන් කොල්ල තමයි ජීවත් වෙන්නේ. දැන් ඒක කැලෑව ගලා බා. දැන් කැලේට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. ආ කැලේද කලින් කරේ. ඕ කැලේ තමයි. දෙන්නේ කරලා තියෙන්නේ. මේ සින්නකර උප්පු ගොඩාක් අඩු. මේ උප්පු නෑ. අර මේ අර පරම්පරාවෙන් එන විදිහට ගොඩහෙන් කපලා මේ කන්නේ වෙනස් කරපුවා තමයි ජීවත් වෙන්නේ. ඒක යන්නේ දැන් නැතු ඉන්නේ. ඉස්කෝලේ කීයනකන් කි? ඉස්කෝලේ තියෙන සාමාන්‍ය පෙළ අත්තා මේ ගාක මධ්‍යස්ථාන විතරයි වෙන්නේ. ඒක උගන්වනවා. මධ්‍යස්ථාන පල්ලට යනවා. ඕ මේ උඩ උඩවල බණ්ඩාර නායකයා තමයි අපේ දූලා මේක ලියන්නේ. දැන් එයාලට දැන් ඔන්ලයින් ක්ලාසස් කරන්න තරම් පහසුකම් නැහැ නේ. සිග්නල් එකේ ඔන්ලයින් පාස් කරන්න. නෑ ඩයලොග් නෑ. ඒත් නෑනේ ඒක අර මේ දැන් මාස 6කට 7කට තමයි හිටපු සර් ලොක්කම ගියේ එක සර් කෙනෙක් ඉන්නේ. අපි පුළුවන් විදිහට කියන්නේ අතට මේ අපිට පුළුවන් විදිහට රුපියල් 3-4 එකක් බෙඩ් සෙට් එකක් ගන්න. සර්ට මේ මතක කිව්වා. ඒ කියන්නේ මේ අපේ අධ්‍යාපනයේ ළමයින්ගේ අධ්‍යාපනය සම්පූර්ණ ගොඩගත්තේ. ඒ සර්. මොකක්ද යාගේ නම? සඳරුවන් බණ්ඩාර. සඳරුවන් බණ්ඩාර නෑ. එච්චර වයසකුත් නැහැ තරුණ. නෑ. කෙට්ටු අර එක්ක කෙට්ටු එක්කනවා. ඒ වයස වගේ. ඕ. ඊට වඩා වැඩි. එතකොට ඒගොල්ලෝ ව්‍යාගෙන කාලා මේව කරගෙන හිටියේ නේ. අපි වටයක් දාලා එමුද නම් එනනම් ඔතන ගමු කියලා යනවද? යන්න පොඩ්ඩක්. පොඩක් යන්න. අපි ඉස්කෝලේ ඒ සර් නම් ඒ සර් ඒ කියන්නේ අපි දැන් අවත්න කියන්නේ ඒ සර්ගේ දරුවන්ටත් පින් සිද්ධ වෙනවා. කරපු මේකට ඒ කියන්නේ මේ දැන් ඔය මේ පුතාලා අපේ නම්බරේ දීලා තියෙන සර් නේ. ඔව්. මේ සර් තමයි දුන්නේ නම්බරේ. ඔව් තවත් දැන් පෙරේද මට කතා කරුවා. තවත් එහෙම ආදාක කොන්න නම් කිව්වා අයියා මේ සර්ට දුන්නා වැඩ නැහැ මේ අයියා නම්බරේ තමයි දෙන්නේ කියලා. එකයි යන්නේ. බණ්ඩාර සර් තමයි නම්බරේ මේ මල්ලිගේ නම්බරේ දාලා තිබ්බා. ඔව් අපේ එක වැඩ කෙරේ නෑ ඒ දාලා. ඔව් ඊට පස්සේ ඒ කියන්නේ සර් ඉද්දි මම තමයි පාසල් සංවර්ධන සමිතියේ දැනටත් ලේකම්. ඉස්කෝලේට හැමදේම මෙවකට දැන් මම අහලා මෙවකල තමයි මෙව කරන්නේ. අපි තිතන් හිටියේ නෑ මෙහෙම දුරකට ඇවිල්ලා හැම මුකුත් කරන්න. අපි එහෙ තමයි ඉතින් ඔය බඩමලු දොලක් ඉතින් අර මේ ගමන දැන් ඉතින් අවුරුද්දට පින් කියන්නේ අපිට කියාගන්න. නෑ ඒකේ සතුට අපිටත් තියෙනවා ඇත්තම දැක්කම ඔව් අපි ආපු විදිහේ මම අර කියාපු පුළුවන් නම් එහෙම අර සමහර උදව් කරන කට්ටිය ඉන්නවා. පුතාලක් දන්න කට්ටිය පුළුවන් නම් අර ඉල්ලනවානේ. ළමයි දැන් නම් ඔක්කොම ළමයි 25 විතර වගේ. එයා එකලහසටම ගන්නවා මේ අනියම ගන්නවා. මොකද කරන්නේ? එහෙම කරනවා. ඕස් ඉරාවට මේ කොච්චර ළමයි පාස් වෙන කැම්පස් පවා ගියා. එහෙම. හොඳයි නේ කියන්නේ. ෂුවර් දැන් මේ වතාවෙන් ළමයි 5 දෙනෙක් ලිව්වා මේ පහුගිය මේ ඕලෙවේ. අවලි වල දැන් පාස් වෙනා කියන්නේ කියමනේ. අපේ ළමයි දස්සයි. ඉස්කෝලේ ගිය නැත්තම් ළමයි ගෙදරට හොයන යනවා සර්ලා. ඒ වගේ හොඳ සර්ලා හිටියේ ඉස්සර. ඔව්. ළමයි දස්සයි ළමයින්ට යාන්තම් සාමාන්‍යයෙන් මුල අල්ලලා දුන්නා නම් ටක් ගන්නකොට අල්ල ගන්නවා. ග්‍රාම සේවක කෙනෙක් පල්ලෙහා කෙනෙක් තමයි ඉන්නේ මේක වෙනම ග්‍රාම නිලධාරි දසමක්. එයාත් ඉතින් සාමාන්‍යයෙන් මාසෙකට විතර පාරක් තමයි එන්නේ.
ඒක වෙනම වහලක් දැන්. අපිත් ඔය මේ YouTube එක කරපෙන්නේ ෆෝන් නම්බර් එක කරලා මේ කන්ටැක්ට් කරලා ඒ වගේම ගමක් තියෙනවා මේ දුප්පත් ගමක් ඒත් පයින් යන්න ඕනේ ඒකට වාහන යන්නත් බෑ. මේ බලද බොකෝ. දලද බොක්ක. මේ ගමට අලගලක් මේ තියෙනවා. ඒ වගේම දුර මේ පැත්තේ තියෙන ඒක. මෙතන ඉඳනොත් ඒ වගේම දුර. නෑ කියන්නේ මේ අපි ගමේ එහෙ ඉඳලා මේ අපි මෙහෙට එනවා වගේ දුර තියෙනවා ඒත් නේද? යන්න තියෙනවා. ඒ ගමට පාර මේ කැපුවා ඒක මඩක් ඒක හරියන එක නායකයා. ඒකට පයින් තමයි යටත් යන්නේ. කවුරු කීයටද? ඒකේ දැන් පවු එයාත් ස්පාක් රැදිනේ. 30 විතර. එයාත් විතර. ඉස්සර හිටියා කට්ටිය ඔක්කොම ආව පල්ලිය ඉඳන් ගොඩක් පල්ලෙහාට දැස්සා. දැනටත් එන්න කියනවා මේ පොරට්ටේන් කියනවා එන්න කියලා. එයාලා එන්න කැමති. මේ ඉන්න කට්ටිය එන්න කැමති නැහැ. කට්ටිය කැමති නෑ. එයා දැන් ඉඳන්නේ කියන්නේ මේ කිතුල් මගේ පගමනවා ඒකට කෙසේ ආදායම් එළවලු හැම දෙයක්ම හදා ගන්න ඕනේ. එහෙම හොඳයිනේ. කිසිම අඩුපාඩුවක් නැහැ. එළවලු ටික තමන් කන්න හදා ගන්න ඕනේ. මෙහෙට මේ අලු කරදරෙත් තියෙනවා. ඔය තියෙනවා. එහෙනම් මෙහෙට එනවා. දැන් මේ හැම තැනටම ඇවිදිනවා. ඔව් පැයට. දැන් මේ පවුන් දවස්වල ඇවිල්ලා මේ කුඹුරු එහෙම කෑවා. දැන් ඊයේ හිටියනෝ පල්ලෙහා මේ ඉලු පැල සෙවිලේ අපි මේ කට්ටියෙන් ඊයේ දවස් එළවන්නේ අලි වෙඩි දාලා අලි වෙඩි තිබ්බොත් ඒවා දාලා එළවගන්න. මම ඒකටම හොරා. පත්තු කරගන්න විතරයි. ඒ ස්කෝඩ් එකක් කරන් එක දුන්නා මම කරන්නේ නේද? සෝලා මොකක් කරද කියලා. සෝලා ලයින් ඒ සෝලා එක හයි කරේ. ඒකෙන් ගෙවල් වලට දීලා තියෙනවනේ. ඒක නෑ මේකෙන් එහෙම ඇවිල්ලා. ඔව් මට මතකයි මම දැක්කයි වීඩියෝ එක. සෝලා එකක් දුන්නේ. දැන් ඒකේ කාලේ ඉවරයි. දැන් ඒකත් හරියට වැඩ කරන්නේ ගන්න නැද්ද ඒක? බැටරි සවුත් තියෙනවා. බැටරි නැත්තම් වෙන කේස් එකක් නේ බැටරි මාරු කරනවා. බැටරියම තමයි බැටරිය ඉතින් මාරු කර ගන්න ඕන. ආව සර්විස් කරන්න එන්න ඕනේ මේ. එහෙනම් හයි කරලා දාලා ගියාම ඉතින් ඒක ඉතින් එන්නේ නැහැ. එහෙමයි. හරිනම් ඉතින් මේ රජයකින් උනත් මේකෙන් දුර වැඩි හින්දා වීදම් කරන්න කැමති නැහැ මේ කරන්ට් එකට ඒක අපිටවත් නැහැ දැන් මගෙත් ඔය ගයක් හදලා තියෙන එනකොටම ගයක් හම්බෙන්නේ ඔයාලා ඔරිනකොට සබ් එකක් දාලා ගෙදරක් තිබුණේ ඒ අයියා ගෙදරනේ ඒට අපිට ඒකටත් නැහැනේ ඔය ගමටාවට කරන්ට් එක ඉල්ලවට පස්සේ රස 8ක් 9ක් යනවා කිව්වා දැන් ඉස්සර වගේ පාරෙන් ලයින් එකටත් අපි වෑරයකට ගෙවන්න ඕනේ ඉස්සර අපිට ගන්න තියෙන ගෙදර සීමාවට විතරයි නේ 8ක් ගානේ සෝලා ටිකක් ගහගන්නවා. ඒක තමයි මම මේ කල්පනා කරේ. වැඩක් නැහැ නිකන් බොරුවට. අපරාධයි. ඔව්. ලස්ස දෙකමාරක් අයියෝ. ජෙනරේටර් එකක් ගන්න පොඩි. ඔව්. ඒක ලාභයි. එහෙනම් කිසි කේස් එකක් නැහැ ඒක. කඩයක් යනවා පොඩ කඩේ වෙතන. මෙතන එහාට තියෙන්නේ. ඒක කොට ගින්නේ. උක කරෙන් දෙන්නේ. ඒකට ඔයා කන්ටැක්ට් තියාගෙන ආයේ ෆෝන් උත්තර කරන්නේ. දැන් ඒකට වැඩේ ඔයා එන වෙලාව කිව්වනම් එතකොට ඒගොල්ලෝ මොනේ බොට් ටිකක් සෙට් කරා. දාගෙන ඉන්න පුළුවන් එතකොට. එහෙනම් දැන් මාත් මේ හාල් එකත් අදිසියේ අදත් බැරි වේවත් දෝ කියලා බය හිටියේ. මං ගියා උදේ කඩේ මෝලෙට හොයන්න. ආ ඊට එහෙම පස්සේ කිව්වා මේ වෙල මේ ඉවත් දාලා ලංකාව කියලා නංගිලා දිහා. සිය දැන් කියන්නේ ඉපදුණු දවස් ඉඳන්ම මේ ගමේම තමයි ඉපදුනේ නේද? ඔව් මේ ගමේ ඉපදුනේ. එතකොට සීයයි ආච්චි තමයි මෙහෙ ඉන්නේ. ඒතර දුවලා පුතාලා එයාලා වෙනම. ඈතවලට කියන්නේ ගමෙන් එපිටට. එතකොට සීයාගේ ආච්චිගේ දරුවෝ දැන් ගොඩක් ඉන්නේ මේ ගමේ නෙමෙයි දුර පළාත්වල. ආහා. ඒ කියන්නේ ගොඩාක් දුරද? ඒලා ඇවිල්ලා යනවා. ඔයාලා දෙන්න මෙහෙට වෙලා ඉන්නවා. ගමනේ ඉතින් ඕනේ. දැන් ආච්චිටයි සීයටයි දරුවෝ කී දෙනෙක්? 6 දෙනෙක් ඉන්නවා. දැන් 6 දෙනා පිටට බැඳලා තින්නේ. ඔක්කොම නේ. ගමේ එක්කෙනෙක්වත් නැහැ. සහෝදරෙක්වත් නැහැ. ඔක්කොම සහෝදරයෝ ඔක්කොම දුවලාද පුතාලාද? පුතත් ගියා. එයා කොහෙද ගිහිල්ලා තියෙන්නේ? දුංගොල්ල නා මේ දැන් අපි අර ට්‍රැක්ටරේ ආවේ යාලගේ ගම් පැත්තේ. ගෝයන් කපලා ගෙනල්ලා මේ කමතේ හරකුන්ගෙන් තමයි පාගන්නේ. හරක් සාමාන්‍ය කීයක් විතර වගේ දානවා? හරකු 3ක් 4ක් වගේ දාලා වෙල්ල එකට යට ගහලා වෙල්ල තමයි මේම දක්කනවා. ඔව්. යන්නේ වී පුසලක පොලයක් දැම්මොත් එහෙම පැය 4ක් 5ක් විතර තියෙනවා. ඒක කරන්නේ උදේටද කරන්නේ නැත්නම් හවස් වෙලාවකටද එහෙම? ඉතින් වෙලාවක් නෑ රාත්‍රියටත් එළිය තිබ්බොත් ඉතින් මොකක් හරි එළියක් දාලා වෙල කරනවා නැත්නම් ඉතින් දවල් තමයි කරා පාගන්නේ නේ.
මේ තමයි ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලය. ඉපහොල් එකයි. කරන්ට් එක නෑ සෝලර් පැනල් තමයි තියෙන්නේ නේ. තියෙන සෝලර් එක. ඉතින් ඔන්න අපිට ගලමුදුන ගම්මානට ගියාට පස්සේ යාළුවා අපිට කෑම බීම වලින් ඒ වගේම විශේෂත්වයක් තමයි කිතුල්රා එයාලා අපිට කියලා තිබ්බා. ඉතින් ඒ වගේ මේ ගම්මානේ ඉන්න අය කිතුල් පැණි වලින් එයාලා සම්පූර්ණ කරන්නේ හකුරු කර්මාන්තය. ඉතින් ඒවත් අපිට කියලා තිබ්බා. ඉතින් අලුත් අත්දැකීමක් මෙන්න මේ ගමෙන් අපිට ගන්න අවස්ථාවක් අපිට හම්බ වුණා. අපි මේ ගමට ගියායින් පස්සේ
ගැමි සිරිත් විරිත් හොඳින් අඳුනන ආදරණීය නැන්දල මාමල දුවල පුතාලා අපිට රාශියක් හම්බුණා. ඕන් අපිට ඉතා හොඳින් සංග්‍රහ කළා. ඒ වගේම අද අපි මේ ගමේදී සතුටු වෙලා 2025 අවුරුද්දේ සිංහල අවුරුද්ද සමරන්න සිංහල අවුරුද්ද එක දින උදා වෙද්දී අද දින අපි කට්ටිය ඉතාමත් යාළුවෝ පිරිසක් එකතු වෙලා මේ කටයුත්ත සමරලා අද අපි ගලමුදුන ගම්මානයෙන් පිටත් වෙන්න යන්නේ. මේ ගම්මානට විදුලි පහසුකමක් නැහැ, දුරකථන පහසුකමක් නැහැ, මාර්ග පහසුකමක් නැහැ. කිලෝමීටර් 10කට වැඩි දුර ප්‍රමාණයක් අපි අද ගෙවාගෙන ආවා මේ ගම්මානයේ ඇතුළට එන්න. ඉතාම දුෂ්කර මාර්ගයක් මගේ වම් පසින් පෙනෙන ට්‍රැක්ටර් රථයෙන් තමයි අපි ගමන යොදාගත්තේ. පැය 2-3කට අධික ඉතා දුෂ්කර ගමනකින් පසුව මේ ගම්මානයට එන්න අපිට අවස්ථාව ලැබුණා. අපි මම හිතන්නේ ඉතාම සතුටින් මේ ගම්මානයේ විසිර යන්න සූදානම් වෙන මොහොතේ මේ මවත අපිට සංවිධානය කරලා දුන්නේ. කොළඹ ඉඳන් ඇවිල්ලා මේ දේ සංවිධානය කරලා මේ කටයුත්ත සාර්ථක කරගන්න, මේ අපේ ඥාතීන් වගේ සලකන අපේ ගොවි මහත්තුරුන්ට සලකන්න, ඒ පිරිසත් එක්ක මේ සතුට බෙදා ගන්න, සිංහල අවුරුද්දේ සැබෑ සතුට විඳින්න අද අපිට අද දවස් ඇතුලේ හම්බුණා. ඒ වගේම අපි මේ මහත්තුරුන්ට ඉතාමත් ගෞරවණීය සලකනවා. මම ඒ වගේම මගේ හිත මිතුරන්ටත් සියලු දෙනාට අපි මේ බලන සියලු දෙනාට ආරාධනා කරනවා අපට වඩා සංවිධානාත්මක යමක් ඔබට කරන්න පුළුවන් වෙයි. මේ ගලමුදුන ගම්මානය නකල්ස් කඳුවැටියේ ඉහළ කෙරවලේ පිහිටලා තියෙන ගලමුදුන ගම්මානයට ඇවිල්ලා මේ ආදරණීය සහෝදරයින්ට ආදරණීය නැන්දල මාමලාට සංග්‍රහයක් කරන්න ඔබට හැකි උපකාරයක් කරන්න. ඔබ කරන පුංචි උපකාරය මේ අපේ ආදරණීය ඥාතීන්ට ඉතා සුවිසල් උපකාරයක් වෙනවා නොඅනුමානයි. ආදරණීය හිතවතුනි, ඔබට හැකියාව තියෙන ඕනෑම විදියකින් මේ ගම්මානට ඇවිල්ලා උපකාරයක් කරන්න කියලා මිත්‍රත්වයේ දෑත් දිගු කරන්න අපි ලෑස්ති ඔයාලා සියලු දෙනාට. ඔයාලට අවශ්‍ය නම් මේ මඟ පෙන්වීම කරන්න අපට හැකියාව තියෙනවා. එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මේ ගම්මානයේ සියලු දෙනාටත් අපි සුබ පතනවා මේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන්. එහෙනම් සුබ අලුත් අවුරුද්දක්. නැවත හමු වෙන්නම් මෙවැනි ගම්මානයක් තුලින් ඔබට අපට කළ හැකි උපරිමයක් තුලින්. සුදී